සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ View Cinemax YouTube channel එකට. ඔන්න අද අරන් ඇවිල්ලා තිනවා zombie movie එකක්. movie එකේ නම තමයි Shaun of the Dead. channel එක subscribe කරලා තියාගන්න. මොකද මේ වගේ films ගොඩක් අපි upload කරන්න බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි යමු film එකට. ෆිල්ම් එක ආරම්භයේදී පෙන්වන්නේ ෂාන් එයා කතා කර කර ඉන්නේ ගර්ල් ෆ්‍රෙන්ඩ් ලිස් එක්ක වින්චෙස්ට්‍රා කියන පබ් එකේ. මේ වෙලාවේ මේ දෙන්න කතා කරන්නේ ඒගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එක තවත් කොහොමද ඉස්සරහට ගෙනියන්නේ කියලා. ඒත් ෂාන් පොඩ්ඩක් කම්මැලි මේ දේවල් වලට. ෂාන්ට යාළුවෙක් ඉන්නවා. මේ යාළුවා රිලේෂන්ෂිප් එකට බාධා වෙනවා කියලා තමයි ලිස් කියන්නේ. මේ වෙලාවේ ලිස්ට සපෝට් කරන්න එයාගේ යාළුවෝ දෙන්නෙකුත් ඉන්නවා. කොහොම හරි මේ දෙන්න මේක කතා කරගෙන ඊළඟ දවසේ මේ දෙන්න විතරක් ඩිනර් එකක මීට් වෙමු කියලා ෂාන් ලිස්ව ෂේප් කරගන්නවා. ෂාන් ඉන්න ගෙදර ඉන්නවා පීට් කියලා තව රූම් මීට් කරන ෂාන්ගේ යාළුවෙක්. කොහොම හරි මේ යාළුවා කැමති නෑ එඩ් ගෙදර ඉන්නවට. මොකද එඩ් ගෙදර ඔහේ කකා බිබී ඉන්න නිසා. ඒ හින්දා එයා සජෙස්ට් කරනවා ෂාන්ට එඩ් මොකක් හරි වැඩක් හොයාගන්න ඕන නැත්තම් ගෙදරින් යන්න ඕන කියලා. හැබැයි ෂාන් කැමති නෑ ඒකට. මොකද එයා එඩ්ගේ හොඳම යාළුවෙක්. ඒ වගේම එඩ් එයාත් එක්ක ඉන්නවට ගොඩක් කැමතියි. කොහොම හරි එදා උදේ ෂාන්ට වැඩට යන්න තියෙනවා. ෂාන් සාමාන්‍ය විදිහට එතන තියෙන ෂොප් එකකට ගිහිල්ලා වෙනද ගන්නවා වගේ සෝඩෙකුත් අරන් පිටත් වෙනවා වැඩට යන්න. කොහොම හරි මිනිස්සුන්ගේ ඩේ ටු ඩේ ලයිෆ් එක සොම්බිලා වගේ තමා. උදේ වැඩට යනවා හවස ගෙදර එනවා. මේ ෆිල්ම් එකෙත් ඒ දේත් පොඩ්ඩක් පෙන්නලා තියෙනවා. ෂාන් බස් එකේ වැඩට යද්දී දකිනවා පාරේ යන ගැහණු කෙනෙක් කලන්තේ දාලා වගේ වැටෙනවා කියලා. ෂාන් වැඩ කරන්නේ සේල්මන් කෙනෙක් විදිහට. කොහොම හරි එදා එයාට තමයි මේ සේල් ටීම් එක බලා ගන්න වෙන්නේ. ඒගොල්ලන්ගේ බොස් නැති නිසා. ෂාන් තමයි එතන ඉන්න සීනියර්. අනිත් ඔක්කොම ස්කූල් වයසේ ළමයි පාර්ට් ටයිම් එතන වැඩ කරන. ෂාන් එයාගේ ජීවිතය හරියට හදාගෙන නැහැ කියලා එතන ඉන්න ළමයි එයාට විහිළු කරනවා. දැන් ඔයාට 29ක්. ඔයා තාම මෙතන මොනවද කරන්නේ කියලා ෂාන්ගෙන් අහනවා. ෂාන් උත්සාහ කරනවා එයාගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එක මෙතන ගත කරනවා කියලා මේ ළමයින්ට පෙන්වන්න. මේ අතරතුර ෂාන්ගේ ස්ටෙප් ඩාඩ් එතනට එනවා ෂාන්ව හම්බ වෙන්න. එයා එන්නේ ෂාන්ට මතක් කරන්න එයාගේ බයි මන්ත්ලි විසිට් එක අම්මව බලන්න එන. ඒ වගේම එයා කියනවා හොඳ මල් එකක් අරන් ඉන්න අම්මව බලන්න කලින් ගෙනාවා වගේ පොඩි මල් එකක් අරන් එන්න එපා කියලා. මේ වෙලාවේ ෂාන් පොරොන්දු වෙනවා කොහොම හරි හොඳ මල් එකක් අරන් අම්මව බලන්න එනවා කියලා. කොහොම හරි උදේ ලිස්ගේ මැසේජ් එකකුත් ෂාන්ට මිස් වෙනවා. ඒ වගේම දවල් ලිස් කෝල් එකකුත් අරන් තියෙනවා. ඒත් එයා එතන ළමෙක් එක්ක ප්‍රොෆෙෂනල් විදියට කතා කරනවා. එයාට මතක් වෙන්නේ නෑ ලිස්ට පොරොන්දු වුණා කියලා එයාගේ ඩිනර් එක. ඒ හින්දා හවස ෂාන් යනවා අම්මට හෙට අරන් යන්න මල් එකකුත් ගන්න. ඒ වෙලාවේ එයා දකිනවා එළිය මිනිස්සෙක් අමුතු විදියට ඇවිද ඇවිද පරිවික එක සෙල්ලම් කරනවා වගේම ටික වෙලාවකින් එයා දකිනවා ඒ මිනිස්සයා ඒ පරවියව අරගෙන කන්න හදනවා වගේ කියලා. හැබැයි බස් එකකින් එතන කවර් වෙන නිසා එයාට සම්පූර්ණ සිද්ධිය බලා ගන්න වෙන්නේ නැහැ. බස් එක ගියාට පස්සේ එතන කවුරුත් නැහැ. ඉතින් ෂාන් වැඩ ඉවර වෙලා මල් එකත් අරන් බස් එකේ යද්දී එයාට තේරෙනවා පිටිපස්සේ මිනිස්සෙකුත් අමුතු විදියට කහිනවා කියලා. ෂාන් බස් එකකින් බහැලා පයින් යන අතරතුරදී එතන ලොකු ට්‍රැෆික් එකක් තියෙනවා. චුට්ටක් දුර ගිහින් ආපහු බලද්දි ඉස්සරහා වාහනයක හිටපු මිනිස්සෙක් වාහනේ නවත්තගෙන එයා ඔළුව තියාගෙන ඉන්නවා ස්ටීරින්ග් වීල් එකට. මේ වෙලාවේ ෂාන්ගේ පරණ යාළුවෙකුත් හම්බ වෙනවා. අපි දන්නේ නැහැ මේ ගැහැණු ළමයා ෂාන්ට කොහොමද සම්බන්ධ වෙන්නේ කියලා. මේ ගැහැණු ළමයාගේ නම තමයි එවෝන්. මෙයා අහනවා ඒගොල්ලන්ගේ රිලේෂන්ෂිප් එක ගැන. ඒ වගේම මේ වෙලාවේ ෂාන් කියනවා අද රැයට කෑමකට යන්න ඉන්නේ කියලා. මේ වෙලාවේ අපිට පෙන්නනවා බෑග්ග්‍රවුන්ඩ් එකෙන් ඉමර්ජන්සි ටීම් එකක් ඇවිල්ලා අර ලෙඩ වෙලා ඉන්න මිනිස්සයව බලනවා කියලා. කොහොම හරි මේ වෙලාවේ එවෝන් අහනවා ඩිනර් එක යන්නේ හොඳ තැනකටද විශේෂ තැනකටද කියලා. මේ වෙලාවේ තමයි ෂාන්ට මතක් වෙන්නේ ඩිනර් එකට ටේබල් එකක් බුක් කරේ නෑ නේද කියලා. හැබැයි ටේබල් හැම එකම බුක් වෙලා. මේ වෙලාවේ කොහොම හරි ලිසුත් කෝල් කරනවා අද රැට කොහෙටද එන්න ඕන කියලා අහන්න. මේ වෙලාවේ ෂාන් කියනවා යාට ටේබල් එකක් බුක් කරගන්න බැරි වුණා. ටේබල් ඔක්කොම ෆුල් වෙලා. මේ වෙලාවේ ලිස් තේරුම් ගන්නවා මෙයාට මේක අමතක වෙලා. එයා අහනවා අමතක වුණා නේද කියලා. ෂාන් ඇත්තටම කියනවා එයාට අමතක වුණා කියලා. ඊට පස්සේ ලිස් අහනවා එහෙනම් මොකක්ද ප්ලෑන් එක කියලා. ෂාන් කියනවා අපි හැමදාම යන වින්චෙස්ටර් පබ් එකට යමු කියලා. ලිස් ඒකට යන්න කැමති නැහැ. එයා ෆෝන් එක කට් කරලා දානවා. ඊට පස්සේ ෂාන් අම්මට ගත්ත මල් එකත් අරන් මේ වෙලාවේ ෂාන් යනවා ලිස් ජීවත් වෙන තැනට ලිස්ව කතා කරලා ෂේප් එකක් දාගන්න. මේ වෙලාවේ කොහොම හරි ෂාන්ව ඇතුළට ගන්න කැමති වෙන්නේ නැහැ. හැබැයි අන්තිම මොහොතේ ෂාන්ව යනවා ඇතුළට ලිස්ට කතා කරන්න.
ලිස් ෂන් එක පොඩි රණ්ඩුවකුත් මේ වෙලාවේ යනවා. කොහොම හරි මේ තරහ ෂේප් කරගන්න ආයි ෂන් ගිහිල්ලා අර මල් එක ලිස්ට් දෙනවා. ඒ වෙලාවේ මේ මල් එකේ තියෙනවා "to wonderful mom" කියලා නෝට් එකක්. මේක ලිස් දැකලා අහනවා මොකක්ද මේ කියලා. ඒ වෙලාවේ ෂන්ට කියාගන්න දෙයක් නැති වෙනවා. ලිස් දැනගන්නවා අම්මට ගත්තු මල් එක එයාට ගෙනල්ලා කියලා. හැබැයි ලිස් මේ වෙලාවේ මේකට ලොකු තරහක් ගන්නෙ නැහැ. ලිස් කියනවා එයාට හැමදාම වින්චෙස්ටර් එකකට ගිහින් ජීවත් වෙන්න බැහැ. එතන කෑම කන්නත් බැහැ. එයාත් එතන ඉන්න නාකි මිනිස්සු සෙට් එක වගේ වයසට ගිහිල්ලා ඔය විදිහටම ජීවිතේ තේරුමක් නැතුව එතන ඉන්න වෙයි. එයාට බයයි කියලා. මේ වෙලාවේ ෂන් අහනවා මොකක්ද කරන්න ඕනි කියලා. ඒ වෙලාවේ ලිස්ට තරහා ගිහිල්ලා ෂන්ව එළියට දානවා. මේ වෙලාවේ අපිට තේරෙනවා ලිස් ෂන්ව එක්ක බ්‍රේක් අප් වෙලා කියලා. ෂන් යනවා ආයි වින්චෙස්ටර් පබ් එකට රෑ වෙලා. එයා ගොඩක් අවුලෙන් තමයි ඉන්නේ. ෂන් යද්දි දකිනවා එතන එළියේ තවත් කපල් එකක් ඉන්නවා කියලා. ඒක දැකලා එයාට දුක හිතලා එයා අර අම්මට ගත්තු මල් එකත් විසික් කරනවා එතන තිබ්බ ඩස්බින් එකට. ඊට පස්සේ එයා යනවා යාළුවත් එක්ක පබ් එකට. පබ් එකේ ඉද්දි යාළුවා උපරිම උත්සාහ කරනවා ෂන්ට ගෑනු ළමයි වැඩක් නැහැ ජීවිතේ සතුටින් ඉන්න කියලා පෙන්වන්න. අන්තිම මොහොතේ රෑ වෙලා මේ කඩේ වහලා තියෙද්දි එතනට ඇහිල්ලා කවුරු හරි එළියේ ඉඳන් දොරට තට්ටු කරනවා වගේ දකිනවා. කඩේ අයිතිකාරයා කියනවා දැන් අපි වහලා තියෙන්නේ කියලා. ඊට පස්සේ අර දොරට තට්ටු කරපු මිනිස්සයා අමුතු විදියට එතනින් යනවා. ඊට පස්සේ එළියේදී ෂන් ආයි දකිනවා අර කපල් එක ඉන්නවා කියලා. හැබැයි මේගොල්ලෝ හැරිලා යද්දි එකපාරටම අපිට පේනවා ඒ ගෑනු ළමයා පිරිමි ළමයාගේ බෙල්ල හපලා කනවා වගේ කියලා. මේ දෙන්න සින්දු කී කී තමයි යන්නේ. මේ දෙන්න ඈතින් දකිනවා තවත් මිනිස්සෙක් අමුතු විදියට සද්ද දානවා. මේ දෙන්න හිතන්නේ ඒගොල්ලන්ගේ සින්දුවට තාලය අල්ලනවා කියලා. ඒගොල්ලෝ විහිළු කරලා එතනින් පිටත් වෙලා යනවා. ඊට පස්සේ මේගොල්ලෝ ගෙදරට ගිහිල්ලා මේගොල්ලන්ගේ CD එකක් දාගෙන ඒක පොඩ්ඩක් මූව් කර කර ඉන්නවා. මේ වෙලාවේ මේගොල්ලන්ගේ රූම්මීට් ඇවිල්ලා කෑ ගහනවා දැන් පාන්දර 4යි නිදාගන්නේ නැද්ද? හෙට වැඩට යන්නත් ඕන නේද කියලා. ඊට පස්සේ ෂාන් වෙරිමර ගාති ගිහිල්ලා එයාගේ ටෙලිෆෝන් කන්වර්සේෂන් එකක් රිකෝඩ් වෙලා තියෙන එකක් අහහා එයා නෝට් එකක් දාගන්නවා එයාගේ වයිට් බෝඩ් එකේ. ඊට පස්සේ එයාට එතරම් නිින්ද යනවා. අන්තිමට හැරෙන්නේ උදේ වෙලා. එයා උදේ හැරිලා බලද්දි එයා දකිනවා බෝඩ් එකේ ලියලා තියෙනවා අම්මව හම්බ වෙන්න යන්න ඉස්ව කොහොම හරි ආපහු යහළු කරගන්න ජීවිතේ හරියට හදාගන්න කියලා. ඊට පස්සේ ෂාන් නැගිටලා නිදි මරගාතෙම එයා යනවා ෂොප් එකට එයාට බොන්න මොනවා හරි ගන්න. මෙහෙම යන අතරතුර අපිට පේනවා එයාගේ පරිසරය වෙනදා වගේ නෙමෙයි ටිකක් අමුතුයි කියලා. කොහොම හරි මිනිස්සු නිකන් අමුතු විදියට ඇවිදින්නේ. ඒ වගේම සමහර වාහනවල වීදුරු බිඳිලා පාරේ වෙනදා වගේ මිනිස්සු ගොඩකුත් නැහැ. වෙනදා වගේ කුණු අස් කරන මිනිස්සයත් නැහැ. හැම තැනම කුණු පිරීලා. ෂන් මේ ෂොප් එකට ගිහිල්ලා ෆ්‍රිජ් එක ඇරලා එයා වෙනද ගන්න සෝඩා එකක් ගන්නවා. හැබැයි එයා දකින්නේ නැහැ ෆ්‍රිජ් එකේ ලේ තැවරුණු අත්සලකුණක් තියෙනවා කියලා. ඒ වගේම එයා ෂොප් එකේ ඕනර්ට සල්ලි දෙන්න බලද්දී එයා එතන නැහැ. ඒ නිසා එයා එතන කාසි ටික තියලා සෝඩා එක අරන් එනවා එළියට. ෂොප් එකේ තියෙන රේඩියෝ එකෙන් යනවා මැරිච්ච මිනිසුන්ට ආපහු පණ ඇවිල්ලා ඒගොල්ලෝ සාමාන්‍ය මිනිසුන්ට ඇටැක් කරනවා කියලා නිවුස් එකක් යනවා හින්දියෙන්. මේ ෂොප් එකේ ඕනර් ඉන්දියන් කෙනෙක්. ෂන් එයාගේ සෝඩා එකත් අරන් බිම බලාගෙන එනවා. එයා දකින්නේ නෑ පිටිපස්සේ සොම්බිලා හිමීට ඇවිද ඉන්නවා කියලා. වෙනදට ෂන් සල්ලි දෙන ඉගෙන මිනිස්සෙකුත් අත දික් කරනවා. එයා සොම්බි කෙනෙක් වෙලා කියලා ෂන් දන්නේ නෑ. ෂන් මෙයාට මේ වෙලාවේ කියනවා මාරු සල්ලි නෑ කියලා. ෂන් ගෙදර ඇවිල්ලා එයාගේ බීම එක බිබී ඉන්නවා. මේ වෙලාවේ නිවුස් වල එක එක දේවල් යනවා. මේ වගේ අනතුරු සහ සොම්බි ඇටැක් එකක් ගැන. හැබැයි ෂන්ට මේක ගැන නෝට් වෙන්නේ නැහැ. එයා channel මාරු කර කර නිවුස් නොවන එකක් බලන්න උත්සාහ කරනවා. මේ වෙලාවේ එඩ් එළිය බලාගෙන ඉඳලා කියනවා ඒගොල්ලන්ගේ වත්තේ ගැහණු කෙනෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ මේ දෙන්න පහලට යනවා කවුද ඉන්නේ කියලා බලන්න. මේ ගැහණු ළමයා ටිකක් අමුතුවට අවිදගෙන එනවා. ඒ වෙලාවේ මේගොල්ලෝ හිතන්නේ හොඳටම බීලා විරි වෙලා මෙයාට 100ක් 8ක් නැහැ කියලා. ටික වෙලාවකින් මේ ගැහණු ළමයා ෂන්ගේ ඇඟට එන නිසා එයාව තල්ලු කරනවා. එයා වැටෙනවා එතන තියෙන යකඩ පයිප් එකක් උඩට. එයාගේ බඩ හිල් වුණත් එයා ආපහු නැගිටලා එනවා මැරෙන්නේ නැතුව ෂන්ලට ආපහු ඇටැක් කරන්න. ඒත් එක්කම තවත් මිනිස්සෙක් ෂන්ලගේ වත්තට ඇවිල්ලා මේගොල්ලන්ට ඇටැක් කරන්න හදනවා. මේ දෙන්න ගේ ඇතුළට ගිහිල්ලා උත්සාහ කරනවා ඇම්බියුලන්ස් එකකට කතා කරන්න. ඒ ඉන්න කට්ටියට අනතුරක් වෙලා කියලා හිතලා. කොහොම හරි මේ දෙන්න තාම තේරුම් ගරන් නැහැ මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මේ වෙලාවේ නිවුස් එකේ කියනවා හැම දොරක්ම වහලා තියාගන්න. ගෙදර ඇතුළටම වෙලා පරිස්සම් වෙලා ඉන්න කියලා. මේ වෙලාවේ ඒ ගොල්ලන්ට මතක් වෙනවා දොර ලොක් කරන්න අමතක වුණා නේද කියලා. හැරිලා බලද්දි ගේ ඇතුළට සොම්බි කෙනෙක් ඇවිල්ලා. කොහොම හරි මේ වෙලාවේ ඒ එන සොම්බිට ගහලා ඒගොල්ලෝ එයාව බිම දානවා. ඊට පස්සේ මෙයාලා දකිනවා නිවුස් රිපෝටර් කියනවා මේ සොම්බිලා විනාශ කරන්න ඕන නම් සොම්බිලාගේ ඔළුව අයින් කරන්න ඕන හරි මොලේ විනාශ කරන්න ඕන හරි කියන එක.
ඊට පස්සේ මේ දෙන්නා එළියට ගිහිල්ලා එළියේ ඉන්න සොම්බිලට ඇටැක් කරන්න ගන්නවා මේගොල්ලෝ ළඟ තියෙන එක එක බඩු වලින්. හැබැයි මේ සොම්බිලට හානියක් වෙන්නේ නැහැ. කොහොම හරි මේ දෙන්නා එතන තියෙන ස්ටොක් රූම් එකට ගිහින් බැට් එකකුයි සවලකුයි අරන් ඇවිල්ලා මේ සොම්බිලගේ ඔළුවට ගහලා ඒ දෙන්නව විනාශ කරලා දානවා. මේ දෙන්න ඊට පස්සේ මෙතන ආයේ නිවුස් බල බල ඉද්දි කියනවා කවුරු හරි හපලා එහෙම තිබුණොත් එයාව ඉන්සුලේට් කරන්න ඕන කියලා. මේ වෙලාවේ මේ දෙන්නට මතක් වෙනවා පීටර් කවුරු හරි හපලා තිනවා කියලා කිව්වා කියලා. ෂන් මේ වෙලාවේ උත්සාහ කරනවා ලිස්ට කෝල් කරන්න ලිස්ගේ ෆෝන් එක එන්ගේජ්. ඊට පස්සේ ෂන්ට කෝල් එකක් එනවා අම්මගෙන්. ඒ වෙලාවේ අම්මා කියනවා එයාට කට්ටියක් ඇටැක් කරා කියලා. මේ වෙලාවේ ෂන් අහනවා හැපුවද කියලා. අම්මා කියනවා නෑ හැබැයි තාත්තව හැපුවා කියලා. ඊට පස්සේ ෂන් කියනවා අම්මට ඔයා එතනට එනවා කියලා අම්මව අරගෙන යන්න. මේ වෙලාවේ මේ දෙන්න වාඩි වෙලා ප්ලෑන් එකක් ගැන හිතනවා. මේ වෙලාවේ මේගොල්ලෝ පළවෙනි ප්ලෑන් එක තමයි ඒගොල්ලෝ හිතන විදිහට පීට්ගේ කාර් එක අරගෙන අම්මා ළඟට ගිහිල්ලා එතන එයාගේ තාත්තා සොම්බි කෙනෙක් වෙලා නම් එයාව මරලා දාලා අම්මව බේරගෙන ලිස්ගේ තැනට ගිහිල්ලා ලිස්ව බේරගෙන ලිස්ගේ ගෙදරට වෙලා ආතල් එකේ කෝපි එකක් බීලා මේ ප්‍රශ්න විසඳනකන් නිදහසේ ඉන්න. ඊට පස්සේ සෙඩ් කියනවා ඒක හරියන්නේ නෑ මට ස්මෝක් එකක් ගන්න පුළුවන් තැනක් වෙන්න ඕන කියලා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ප්ලෑන් එක වෙනස් කරනවා පීට්ගේ කාර් එක අරන් ගිහිල්ලා අම්මව බේරගෙන ලිස්වත් අරගෙන ඒගොල්ලන් ගෙදරට වෙලා තේ එකක් බෙලා නිදහසේ ඉමු කියලා. මේ වෙලාවේ ෂන් කියනවා මෙතන බෑ මෙතන ගොඩක් ප්‍රවේශම් නැහැ. දැක්කනේ සොම්බිලා ගෙටත් ආවා කියලා. ඊට පස්සේ මේගොල්ලෝ ප්ලෑන් එක වෙනස් කරනවා අර විදිහට. පීට්ගේ කාර් එක අරන් ගිහිල්ලා අම්මව බේරගෙන ඇවිල්ලා ලිස්වත් එක්කගෙන ඒගොල්ලෝ වින්චෙස්ටර් පබ් එකට ගිහිල්ලා ඉමු කියලා. මේ වෙලාවේ ටීවී එකේ නිවුස් රිපෝටර් කියනවා ගෙදරටම වෙලා ඉන්න ඔයාලා ආදරණීයන් හොයාගෙන යන්න ලෑස්ති වෙන්න එපා. ඒ වගේම බොරුවට එළියට ගිහිල්ලා ඔයගොල්ලන්ගේ ජීවිතේ නැති කරගන්න එපා කියලා. ඒ වෙලාවේ එඩ් අහනවා ෂන්ගෙන් අපි කවදද ටීවී එකේ කියන හැමදේම ඇහුවේ කියලා. මේ දෙන්න ටීවී එක ඕෆ් කරලා දාලා පිටත් වෙන්න තීරණය කරනවා. ඒගොල්ලොන්ගේ අම්මවයි ලිස්වයි බේරගන්න. ඊට පස්සේ මේ දෙන්න පිටත් වෙලා යන්න කලින් ෂන් කියනවා බාත්රූම් එකට ගිහිල්ලා එන්නම් කියලා. එයා බාත්රූම් එකට ගිහම දකිනවා මේගොල්ලන්ගේ යහළුවා පීට් සොම්බි කෙනෙක් විදිහට පරිවර්තනය වෙලා කියලා. ඊට පස්සේ මේ කට්ටිය එළියට බැහැලා පීට්ගේ කාර් එක අරන් යන්න හදද්දි අර වෙනද ෂන්ට හම්බ වෙන ළමයි ඒගොල්ලන්ගේ අසල්වාසිය ඔක්කොම සොම්බිලා වෙලා මේගොල්ලන්ගේ පැත්තට ඇටැක් කරන්න එනවා. මේ දෙන්න කාර් එකත් අරන් පිටත් වෙලා යද්දි ෂන් දකිනවා පාර දෙපැත්තේ තියෙන ගෙවල් වල මිනිස්සුන්ට සොම්බිලා ඇටැක් කරනවා කියලා. ඊට පස්සේ මේ දෙන්න එනවා ෂන්ගේ අම්මගේ ගෙදරට. මේ වෙලාවේ එඩ් දකිනවා ලස්සන කාර් එකක්. ෂන් ඒ වෙලාවේ කියනවා ඒ කාර් එක එයාගේ ස්ටෙප් ඩාඩ්ගේ කියලා. මේ වෙලාවේ ෂන් කියන්නේ ඇතුළට ගිහිල්ලා අම්මව එක්කන්නෙමු කියලා. ඒ වෙලාවෙත් කියනවා මං කාර් එක ඇතුලේ ඉන්නම් ඔයා ගිහින් එක්කන් එන්න කියලා. ඊට පස්සේ ෂන් ඇතුළට ගිහිල්ලා අම්මට කතා කරලා අම්මා යනවා ෂන්ට තේ එකක් හදන්න. ෂන් බැට් එකත් අරන් ගිහින් එයාගේ ස්ටෙප් ඩාඩ්ට ගහන්න හදනවා සොරි කියලා. මේ වෙලාවේ ස්ටෙප් ඩාඩ් අහනවා මොකටද සොරි කියන්නේ කියලා. තාමත් ෂන්ගේ ස්ටෙප් ඩාඩ් සොම්බි කෙනෙක් විදිහට පරිවර්තනය වෙලා නැහැ. එයාගේ අත සොම්බි කෙනෙක් කාලා එයා අත එල්ලන් ඉන්නේ. මේ තුන්දෙනා පිටත් වෙන්න හදනවා ආරක්ෂාකාරී තැනකට යන්න. කොහොම හරි ෂන් එළියට ඇවිල්ලා බලද්දී එඩ් ඉන්නවා එළියේ හිටගෙන. ෂන් අහනවා කෝ කාර් එක කියලා. එඩ් එක හප්පලා මොකද එඩ්ට උවමනාව තිබුණා අර ලස්සන ෂන්ගේ ස්ටෙප් ඩාඩ්ගේ කාර් එක අරගෙන යන්න. හැබැයි දැන් ෂන්ගේ ස්ටෙප් ඩාඩ්ට මුකුත් වෙලා නැහැ. එයා ඇවිල්ලා හින්දා මේ කාර් එක ගන්න බැරි වෙයි කියලා මෙයා හිතනවා. මේ වෙලාවේ කොහොම හරි ෆිලිප් කාර් එකට නගින්න ඉද්දී ඒගොල්ලෝ බලන් ඉද්දිම සොම්බි කෙනෙක් ඇවිල්ලා එයාගේ බෙල්ල කනවා. ඊට පස්සේ ෂන් කාර් එකේ යතුර ෆිලිප්ගෙන් ඉල්ලගෙන එට්ට දෙනවා කාර් එක එලවන්න කියලා. ඊට පස්සේ ෂන් ෆිලිප්ව පිටිපස්සේ සීට් එකේ දාගෙන අම්මයි එඩු ඉස්සරහා සීට් වල මේගොල්ලෝ පිටත් වෙලා යනවා ෆිලිප්ගේ ජැගුවා එකේ. ඊට පස්සේ මේගොල්ලෝ කෙලින්ම එන ලිස්ගේ අපාර්ට්මන්ට් එකට ෂන් බැහැලා කියනවා කාර් එක මූව් කරගෙන ඉන්න මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් හෝන් එක ගහන්න කියලා. ෂන් බැට් එකත් අරන් යනවා ලිස්ව බේරගන්න. ෂන් හොඳ ක්‍රිකට් පහරවල් ටිකක් එල්ල කරගෙන එයා යනවා ලිස්ගේ අපාර්ට්මන්ට් එකට. කොහොම හරි ෂන් දොරෙන් එන්නේ නෑ සොම්බිලා එන හින්දා. එයා ටක් ගාලා බිත්තිය දිගේ නැගලා ජනේලෙන් ලිස්ගේ අපාර්ට්මන්ට් එක ඇතුළට එනවා. ඉතින් එහෙම ඇවිල්ලා ලිස්ව කැමති කරගන්නවා එයත් එක්ක යන්න. මෙතන ආරක්ෂාකාරී නැහැ කියලා. මේ වෙලාවේ ලිස්ගේ යාළුවෝ දෙන්නත් මෙතන ඉන්නවා. ඊට පස්සේ මේ කට්ටිය ආයෙ එළියට පැනලා ෂන් එයාගේ බැට් එකෙන් අර එන සොම්බිලා ඔක්කොටම ගහගෙන එයාලා යනවා කායකට. දැන් කායකේ මේ කට්ටිය ඔක්කොම පැක් වෙලා යනවා. ඒ වෙලාවේ ඒගොල්ලෝ යන්න ප්ලෑන් කරන්නේ වින්චෙස්ටර් පබ් එකට. ඒ වෙලාවේ එඩ් මේ කායක ගොඩක් වේගෙන් එලවනවා. එයා පාරේ හම්බෙන සොම්බිලා ඔක්කොම යට කරගෙන යන්නේ. කොහොම හරි මේ වෙලාවේ ෂන්ගේ ස්ටෙප් ඩාඩ් ෂන්ට කතා කරනවා බොහොම අමාරුවෙන් තාත්තා කෙනෙක් වෙලා ඉන්න එක ලේසි නැහැ කියලා. මේ වෙලාවේ ෆිලිප් කියනවා මට ඔයාව හම්බ වෙද්දි ඔයාට අවුරුදු 12ක්. ඔයා එතකොට ටිකක් ලොකු ළමයෙක් කියලා. ඒ වෙලාවේ ෆිලිප් කියනවා මම හැමදාම ඔයාට ගොඩක් ආදරේ කරා පුතේ.
මට ඕන උනේ ඔයාගේ තාත්තා නැති වුණත් ඔයාව ලොකු වැදගත් ශක්තිමත් මිනිස්සෙක් කරන්න කියලා. මේ වෙලාවේ ෆිලිප් කියනවා මට ඕන උනේ ඔයාට ආදර්ශමත් තාත්තා කෙනෙක් වෙන්න. ෆිලිප් ෂන්ට කියනවා ඔයාගේ අම්මව හොඳින් බලා ගන්න කියලා. එහෙම කියලා ෆිලිප් මේ වෙලාවේ මැරෙනවා. මේ වෙලාවේ ෂන් කියනවා එට්ට කායක නවත්තන්න කියලා. එට් කායක නවත්තනවා. කොහොම හරි කායක නැවැත්තුවම ෂන් කියනවා අම්මට අම්මේ ෆිලිප් මැරිලා කියලා. අම්මා පිටිපස්ස ඇරිලා කියනවා නෑ එයා මැරිලා නෑ. බලද්දී ආ සොම්බි කෙනෙක් විදිහට පරිවර්තනය වෙලා. ඉතින් මේ කට්ටිය යද්දී වෝන් එක තව 6 දෙනෙක් බේරලා ඉන්නව දකිනවා. කට්ටියම බේරලා ඉන්න සෙට් එක වගේ ඇඳුම් බැඳන් මෙතනින් ක්‍රොස් වෙනවා. මේගොල්ලෝ මෙහෙම පැනගෙන වතු වැද්දෙන් යනවා. අම්මා කොහොම හරි එක තැනක නවතිනවා. ෂන් අන්තිමට දකින්නේ අම්මා නෑ කියලා. අන්තිම තැනට ආවට පස්සේ කට්ටියකින් ෂන් අහනවා අම්මා කෝ කියලා. එතකොට අම්මා කෑ ගහනවා. ෂන් ටක් ගාලා දුවලා යනවා එතන තියෙන වැටක් උඩින් පැනගෙන. ඒ වෙලාවේ අම්මා එතන බිම වැටිලා ඉන්නවා. හැබැයි අම්මට මුකුත් වෙලා නැහැ. ටික වෙලාවකින් ෂන්ට ඒ ගෙදර මිනිස්සු ඇටැක් කරනවා. මේ වෙලාවේ පොඩි ෆයිට් එකක් දීලා යකඩ බටයකින් බඩට ඇනලා ගහක හිර කරලා දානවා. ෂන් එතන උඩට නැගලා බලනවා වින්චෙස්ටර් පබ් එකට යන්න පුළුවන්ද කියලා. ඊට පස්සේ ෂන් බැහැලා කියනවා එතන ගොඩක් සොම්බිලා ඉන්නවා වින්චෙස්ටර් එකට යන පාරේ. ඊට පස්සේ මේගොල්ලෝ ඇවිදගෙන යනවා සොම්බිලා වගේ වින්චෙස්ටර් එකට යන පාර දිගේ. කොහොම හරි මේගොල්ලෝ වින්චෙස්ටර් එකේ දොර ගාවටම යනවා. ඊට පස්සේ මේගොල්ලෝ දොර අරගන්න කතා කරද්දී සොම්බිලා ටිකට තේරෙනවා මේ ඉන්නේ මිනිස්සු කියලා. සොම්බිලා හිමින් මේගොල්ලෝ දිහාට එනවා. ෂන් ඇවිල්ලා ෆෝන් එක විසි කරලා එට්ට මේ වෙලාවේ බනිනවා මගේ ජීවිතේ මං උඹ වෙනුවෙන් කැප කරා මේ වෙලාවේ මගේ ජීවිතේ විනාශ නොකර හිටපන් කියලා. ඒ වෙලාවේ එට්ට ටිකක් දුක හිතෙනවා. ලිස් කතා කරනවා ෂන්ට සොම්බිලා මෙයාලා දිහා බලාගෙන ඉන්නවා කියලා. ඒත් එක්කම ෂන් එපා කියද්දී ලිස්ගේ යාළුවෙක් එතන තිබ්බ ජනේලයක් බිඳලා වින්චෙස්ටර් එක ඇතුළට යනවා. ෂන් කියනවා ඇතුළට යන්න එපා එහෙම ගියොත් මේගොල්ලෝ අපිව ෆලෝ කරනවා කියලා. ෂන් ඊට පස්සේ කෑ ගහලා සොම්බිලා වෙන පැත්තකට අරන් යනවා මේගොල්ලන්ට ඇතුළට යන්න කියලා. මේ වෙලාවේ කොහොම හරි අර ෂන්ගේ කුණු බක්කියට දාපු මල් එක බිම වැටිලා තිබිලා ෂන්ගේ අම්මා හුලගෙන කියනවා මම හිතන්නේ මේ මල් එක මට කියලා. මේ ෂන් එයාගේ අම්මට කියලා මුලින්ම ගත්තු මල් එක. ඊට පස්සේ මේ කට්ටිය ඇතුළට ගිහිල්ලා බලන් ඉන්නවා ෂන් එනකන්. ලිස්ගේ යාළුවා කියනවා දැන් විනාඩි 20ක් ගියා තාමත් ෂන් නැහැ. අපි මේ වින්ඩෝ එක කවර් කරන්න ඕන කියලා. මේ වෙලාවේ ලිස්ගේ යාළුවා එක එක ඒවා කියනවා වින්ඩෝ එක වහන්න ඕන කියලා. ලිස් මේ වෙලාවේ බනිනවා ඒව කරන්න බෑ. ෂන් එනකන් ඉන්න ඕන කියලා. මේ වෙලාවේ අපිට පේනවා ෂන්ගේ අම්මා අත දිහා හිමීට බලනවා කියලා. ෂන්ගේ අම්මා ඉස්සෙල්ලා සොම්බි කෙනෙක් කාලාද දන්නේ නැහැ. මේ වෙලාවේ ෂන් මෙතනට එනවා. ඒත් එක්කම ඔයාලා උඩ චෙක් කළාද කියලා ෂන් අහනවා. මේ වෙලාවේ ෂන් ටිකක් ඇක්ටිව් විදිහට දක්ෂ විදිහට වැඩ කරනවා. ඒක නිසා ලිස්ට ආයෙ ෂන් ගැන හිත යනවා. මේ වෙලාවේ ලිස් කියනවා ෂන් ආව එක ගැන සතුටුයි කියලා. ෂන් කියනවා මම පොරොන්දු වුණානේ කියලා. මේ වෙලාවේ ෂන් යනවා බ්‍රේකර්ස් හදන්න කියලා මේකේ ලයිට් ඔන් කරගන්න. මොකද මේගොල්ලන්ට ටීවී එක බලන්න ඕන මොකක්ද වෙලා තියෙන්නේ කියලා දැනගන්න. ඒ වෙලාවේ ෂන් දකිනවා සොම්බිලා ගොඩක් ඉන්නවා. ඒ වගේම ෂන් එළියට එද්දී එතන දොරක් කවුරු හරි අරින්න වගේ කියලා අපිට පේනවා. ෂන් ඇවිල්ලා ලිස්ට කියනවා කට්ටියක් පිටිපස්සේ දොර ගාව ඉන්න කියලා. ඒ වගේම ලිස් කියනවා එහෙනම් අපිට ගොඩක් නිශ්ශබ්දව ඉන්න වෙයි කියලා. ඒ වෙලාවෙත් ගිහිල්ලා එතන තියෙන ගේම් එකක් ඔන් කරලා ඒකෙන් සද්දයක් ඇහෙනවා. මේ කට්ටිය ඇවිල්ලා ටක් ගාලා එඩ්ව නවත්තනවා. හැබැයි ඒ වෙලාවේ සද්ද ඇහෙලා ඉවරයි. සද්ද නිසා සොම්බිලා ඔක්කොම මේගොල්ලන්ගේ පබ් එකේ ජනේලෙට ලං වෙනවා. පබ් එකේ ඕනර් මේ වෙලාවේ මේගොල්ලන්ට ඇටැක් කරන්න හදනවා. මෙයා කොහෙන්ද ආවේ කියලා මේගොල්ලන්ට හිතා ගන්න බෑ. මේ වෙලාවේ ලිස් ගියාළුවෙක් එතන තියෙන ඒවා ඕෆ් කරන්න බ්‍රේකර්ස් තියෙන තැනට යනවා. ඒ වෙලාවේ එතන දොර කඩාගෙන සොම්බිලා ඇතුළට එනවා. ඒ වගේම එයාගේ පිටිපස්සෙන් තව සොම්බි කෙනෙක් ඇවිල්ලා ඇටැක් කරන්න හදද්දිම දොර වහගෙන ආපහු ඇතුළට එනවා. ඊට පස්සෙත් ගිහිල්ලා එතන තියෙන තුවක්කුවක් අරන් ෂන්ට දෙනවා. ෂන් ඕකෙන් වෙඩි තියන්නේ නැහැ. එයා අරන් ඒකෙන් මේ සොම්බිට ගහලා දානවා. කොහොම හරි මෙයා මේ සොම්බිව තල්ලු කරන් ගිහින් ජූඩ් බොක්ස් එකේ හප්පෙනවා. ඒ වෙලාවේ ජූඩ් බොක්ස් එකේ සින්දු නවතිනවා. මේ සොම්බිත් විනාශ වෙනවා. ඊට පස්සේ දැන් සොම්බිලා ඇතුළට එන්න හදන නිසා මේ හම්බුන තුවක්කුවයි ඒගොල්ලෝ ළඟ තියෙනවා මේ තුවක්කුවට දාන බුලට්ස් 29ක්. ඒ ටික අරන් වෙඩි තියන්න ලෑස්ති වෙනවා. ඒ වගේම ෂන් කියනවා ලිස්ට ගිහිල්ලා අම්මව එක්කන් එන්න කියලා. ලිස් අම්මව එක්කන් ඉද්දි අම්මා කියනවා ලිස්ට ෂන් එයා ගැන හැම වෙලාවෙම කතා කරනවා කියලා. ඒ වගේම මේ වෙලාවේ ෂන්ගේ අම්මා ලිස්ට දෙනවා එයා දාගෙන ඉන්න මාලයක්. මේ වෙලාවේ අම්මා කියනවා ෂන්ගේ ඇත්ත තාත්තා තමයි මට මේක දුන්නේ කියලා. මේ වෙලාවේ මේ මාළේ දෙද්දි ලිස් දකිනවා ෂන්ගේ අම්මගේ අත හපලා කියලා. අම්මා කියනවා මම මේ ගැන ෂන්ට කිව්වේ නැත්තේ එයා දුක් වෙයි කියලා හිතුව නිසා.
ඊට පස්සේ ෂාන් ලිස්ට කතා කරලා අහන්න හදද්දිම සොම්බිලා ඇතුළට එන්න පටන් ගන්නවා. මේ වෙලාවේ ෂාන් වෙඩි තියන්න ගන්නවා. හැබැයි මේ වෙඩි ගොඩක් වදින්නේ අහකට. ඊට පස්සේ ෂාන් තුවක්කුව එට්ට දීලා යනවා අම්මට මොකද වෙලා තින්නේ කියලා බලන්න. ටික වෙලාවකින් ෂාන්ගේ අම්මා මැරෙනවා. ඒ වෙලාවේ ඩේවිඩ් තුවක්කුව දික් කරන් ඉන්නවා අම්මගේ පැත්තට. එයා සොම්බි කෙනෙක් විදියට පරිවර්තනය වෙයි කියලා වෙඩි තියන්න. මේ වෙලාවේ ෂනුයි එතන හිටියේ කට්ටිය ඩේවිඩ්ට වෙඩි තියන්න දෙන්නේ නැහැ. ඒ වෙලාවේ ෂන් කොහොම හරි තුවක්කුව අරන් පරිවර්තනය වුණ එයාගේ අම්මට එයාම වෙඩි තියලා විනාශ කරලා දානවා. මේ වෙලාවේ ෂන් හැරිලා ඩේවිඩ්ටත් පාරක් ගහනවා. ඩේවිඩ් තුවක්කුව අරන් වෙඩි තියන්න හදනවා ෂන්ට තුවක්කුව වෙලාවට පත්තු වෙන්නේ නැහැ. මේ වෙලාවේ ඩේවිඩ් පිටත් වෙන්න යනවා මෙතනින් එයා යනවා කියලා. එයා එතන ජනේලයක් ළඟට ගිහින් ඉද්දී ජනේලේ කඩාගෙන සොම්බිලා ඇවිල්ලා ඩේවිඩ්ව එළියට ඇදලා එයාව කන්න පටන් ගන්නවා. මේ කට්ටිය උදව් කරන්න හදනවා. හැබැයි ඩේවිඩ්ව සොම්බිලා කනවා. මේ වෙලාවේ ඩෑන් එළියට යනවා ඩේවිඩ්ව බේර ගන්න කියලා හිතාගෙන ඩේවිඩ්ගේ කැඩුණු කකුලකුත් තරන සොම්බිලට ගහ. ඊට පස්සේ ඉතුරු වෙලා ඉන්නේ එඩුයි ලිසුයි ෂනුයි විතරයි. මෙතන සොම්බිලා ඇතුළට එද්දි මේ කට්ටිය ඒගොල්ලෝව වළක්වන්න ෆයිට් කරන්න පටන් ගන්නවා. මේ වෙලාවේ පිටිපස්සෙන් සොම්බිලා ටිකක් ඇවිල්ලා එඩ්ව අල්ල ගන්නවා. මේ වෙලාවේ වෙන්නේ මේගොල්ලන්ගේ රූම්මේට් පීට් ඇතුළට ඇවිල්ලා. කොහොම හරි මේ පීට් ඇතුළු සොම්බිලා එඩ්වත් කනවා. ෂන් පීට්ට වෙඩි තියලා යාවත් මරලා දානවා. දැන් ඉතුරු වෙන්නේ ෂනුයි ලිසුයි විතරයි. ඊට පස්සේ මේ දෙන්නා එතන බා කවුන්ට් එක ඇතුළට ගිහිල්ලා බේරලා ඉන්න හදනවා සොම්බිලා ටික වටේට ඇවිල්ලා ඉද්දි. ෂන් එතන තියෙන වටේට ගිනි තියනවා සොම්බිලාට එන්න බැරි වෙයි කියලා හිතලා. මේ බා කවුන්ට් එකට ෂන්ට පුළුවන් වෙනවා එඩ්වත් ගන්න. හැබැයි එඩ්ව සොම්බිලා හපලා තුවාල වෙලා තමයි ඉන්නේ. මේ වෙලාවේ අර තුවක්කුවට දාන බුලට් ෂෙල්ස් ටික එතන උඩ තියෙනවා. ඒවා අර ගින්දරට රත් වෙලා බුලට් ටික විසි වෙලා සොම්බි කෙනෙක් මැරෙනවා. ඊට පස්සේ එඩ් කියනවා බා එක යට සෙල එකක් තියෙනවා ඒක යටට යමු කියලා. ලිස් ඒක ඇරලා කට්ටියම පහලට එනවා. මේ වෙලාවේ මේ දෙන්න හොයාගන්නවා එතන උඩට යන්න පුළුවන් පොඩි බඩු ගෙනියන සෝපානයක් තියෙනවා කියලා. ඒ වෙලාවේ එඩ්ට කතා කරනවා ෂාන් යන්න එන්න කියලා. එඩ් කියනවා මට එන්න බෑ මම ඕගොල්ලන්ව පරක්කු කරනවා ඒ හින්දා ඕගොල්ලෝ යන්න කියලා. ඒ වෙලාවේ ෂන් තුවක්කුව එට්ට දීලා එතනින් පිටත් වෙලා යනවා. ඒ වෙලාවේ එඩ් පහළ තනියම ඉන්නවා. අර සෝපානය ඉන්නේ පාරට. ඊට පස්සේ ලිසුයි ෂනුයි එතනින් එළියට බහිනවා. ෂනුයි ලිසුයි කරන්න දෙයක් නැති තැන ෆයිට් කරන පටන් ගන්න හදද්දිම ලොකු ට්‍රක් එකක් එනවා හමුදාව පුරවපු. ඒ කට්ටිය බහැලා වටේටම වෙඩි තියන්න ගන්නවා පාරේ ඉන්න සොම්බිලට. ඒ ඇවිල්ලා ඉන්නේ එවෝන්. එයා මේ හමුදා කට්ටියත් එක්ක ආරක්ෂාකාරී තැනකට යන ගමන් ඉඳලා තියෙන්නේ. ඒ ඇවිල්ලා තියෙන්නේ ෂන්වයි ලිස්වයි අරන් යන්න වින්චෙස්ටර් එකට. ඊට පස්සේ මේ දෙන්න එවෝන් එක යන්න පිටත් වෙනවා. ඊට පස්සේ පෙන්වන්නේ මාස 6කට පස්සේ ටීවී එකේ නිවුස් රිපෝට් එකක් පරණ උණ සිද්ධි ගැන. මේගොල්ලෝ සොම්බිලාව එක එක වැඩවලට යොදාගෙන කියලා මේ වෙලාවේ පේනවා. ෂන් ඉන්නේ දැන් ලිස් එක්ක මේගොල්ලන්ගේ ඇඩ්වෙන්චර් එක තමා කොහොම හරි එදා දවස කෑම ටිකක් කාලා ජීවත් වෙලා රැට නිදාගන්න එක. මේ වෙලාවේ ඒගොල්ලෝ එළියට යන්නේ නැතුව ඉන්නේ. ලිස්ට කියනවා ෂාන් ගාඩන් එකට ගිහිල්ලා එන්නද කියලා. ලිස් කියනවා තප්පර දෙකකට ගිහිල්ලා එන්න කියලා. අන්තිමට ෂන් එනවා ඒගොල්ලන්ගේ අර ස්ටෝර් රූම් එකට. ඒකේ ඉන්නවා සොම්බි කෙනෙක් වුණ ෂන්ගේ යාළුවා එඩ්. කොහොම හරි මේ දෙන්නා මෙතන වීඩියෝ ගේම් ප්ලේ කරන්න පටන් ගන්නවා. ෂන් ප්ලේ කරද්දි එඩ්ටත් එයා කන්ට්‍රෝලර් එකක් දෙනවා. මෙතනින් මේ සුපිරි සොම්බි මූවි එක ඉවර වෙනවා. ඉතින් අදගෙන ආපු මූවි එක කොහොමද? ඔයාලගේ වටිනා ෆීඩ්බැක් එක අපි බලාපොරොත්තු වෙන්න ඉන්නවා. ඉදිරියේදී මොන වගේ මූවිස් ඕනද කියලා පහලින් කමෙන්ට් කරන්න යන්න. ඒ වගේම පුංචි ඉල්ලීමක් කරන්න තියෙනවා. channel එක subscribe කරලා subscribe 1000ට යන කඩයිම පහු කරලා දෙන්න කියලා ඔයාලගේ ආදරෙන් ඉල්ලනවා. ඉතින් මේ වගේ මූවිස් බලන්න දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. හැමෝටම good bye.